බරපතල ලෙස රෝගාතුරුවු මිනිස්සුන් දෙදෙනෙකු එක් රෝහල් කාමරයක ප්‍රතිකාර ලබමින් සිටියා. ඔවුන්ගින් එක් අයෙකුගේ ඇඳ කාමරයේ ඇති එකම ජනීලය අසල තබා තිබූ අතර අනිකාගේ ඇඳ ජනීලයට මදක් දුරින් තිබුලා. ජනීලයට මදක් දුරින් නුන් පුද්ගලයාට චලනයවීමට නොහැකි වූ අතර පිටත කිසිදු දර්ශනයක් දකින්නට නොහැකිව දවස පුරාම ඔහුට මුනින් හැරී වැතිරී සිටීමට සිදුවුණා. ජනීලය අසල සිටි මිනිසා සෑම දිනකම කාමරයෙන් පිටත ලෝකයේ දකින්නට ලැබෙන දේවල් ගැන කාමරයේ සිටින අනෙක් සගයාට විස්තර කිරීමට අමතක කළේ නෑ. ඔහු සුන්දර කාලගුණය ගැන, වීදිය හරහා ගමන් කරන සුන්දර මිනිස්සුන් ගැන, අලංකාර මල්ගමු අතර පියාඹන සමනලුන්ගෙන් පිරුණු සුන්දර උද්‍යානයක් ගැන, ජලය හරහා ලිස්සා යන තාරාවන් සහිත සංසුන් විලක් ගැන තම කාමර සගයාට දිනපතා විස්තර කළා. එහි සෙල්ලම් කරමින් සිටින කුඩා ළමයින් අසල වැවේ කුඩා බෝට්ටු පාවිමින් තිබෙන ආකාරයද ඔහු විස්තර කළා. මල්වලින් පිරුණු මං පැද්දිගේ අත්වැල් බැඳගෙන ඇවිද යන වැඩිහිටි යුවලක් ඒ අතර දැකගත හැකි වුණා. අහස උසට නැගී උස නගර ගොඩනැගිලි ඈතින් දර්ශනය වුණා. ඇඳට කොටු වූ මිනිසා තම දෑස් පියාගෙන ඒ සියල්ල සිටින් මවා ගනිමින් ඔහුගේ මනසෙහි සජීවී දර්ශන පින්තාරු කරගනිමින් වුණා. ජනේලය අසල සිටි සගයාගේ විස්තර කිරීම ඔහුට සාමය ගෙනා දුන් අතර ඔහුගේ දුෂ්කර දින සමග සාර්ථකව කටයුතු කිරීමට ඔහුට උපකාරී වුණා. දින සති ගෙවී ගියා. එක් සැන්දෑවක ජනේලය අසල සිටි මිනිසා නින්දේම නිහඬව මිය ගියා. දින දෙකකට පසු ඇඳේ වැතිරි සිටි මිනිසා තමන්ව ජනේලය අසල ඇඳට හෙදියන්ගෙන් ඉල්ලා සිටියා. හෙදියන් එකඟ වී ඔහුට ඇඳෙන් මාරුවීමට උදම් කළා. මහත් උත්සාහයකින් හා වේදනාවකින් යුතුව සිටි ඔහු අවසානයේ ජනේලයෙන් පිටත බලීමට තමාව ඔසවාගත්තා. නමුත් අහෝ පුදුමයට කරුණක් නම් ඔහු දුටුවේ පිටතින් තිබූ හිස් බිත්තියක් පමණයි. කම්පනයට පත් වූ ඔහු හෙදියන්ට කතා කළා. බිත්තියක් පමණක් තිබියදී මගේ කාමර සගයා පිටත මෙතරම් ලස්සන දේවල් විස්තර කළේ කෙසේද? ඔබ දකින ඔය බිත්තියවත් ඔහුට පෙනුනේ නෑ. ඔහු අන්ධයි. ඔහුට අවශ්‍ය වූයේ ඔබේ දිනයන් දීප්තිමත් කර ඔබට බලාපොරොත්තුවක් ලබා දීම පමණයි. සැබෑ සතුට බොහෝ විට ලැබෙන්නේ කිසිවක් ආපසු බලාපොරොත්තු නොවි අන් අය සතුටු කිරීමෙන්. ඉතින් තවත් මෙවැනිම වීඩියෝවකින් අපි ඉක්මනින්ම නැවත හමුවෙමු. ඔයා තවමත් TV ආර්යානා channel එක subscribe කරලා නැත්නම් මේ දැන්මම subscribe කරන්න. ඔබට සුබ දවසක්.